2026 T20 ලෝක සුපිරි 8 වටේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඊයේ පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වුණා. කාසියේ වාසී දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා. පිල් සෝල්ට් පන්දු 40කින් අගනා ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලකුණු 26කට කඩුළු 3ක් ලබා ගැනීමට දගපන්දු යවන ක්‍රීඩක දුමිත් වෙල්ලාලගේ සමත් වූ අතර මහිස් තීක්ෂණ හා දිලිසං සංකාතරයේ කඩුළු 2 බැඳින් බිඳී ගියා. ලකුණු 146ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 5ම ලකුණු 34ක් තුළ දැවී ගිය ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වමින් පන්දු වාර 16යි පන්දු 4ක් අවසානයේ ලකුණු 95කට ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දබා ගැනීමට එංගලන්ත පන්දු බලයනින් සමත් වුණා. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තුන්ගිරියව් ක්‍රීඩක විල් ජැක්ස් ලකුණු 22කට කඩුළු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ජොෆ්රා ආච්චර්, ලියම් ඩෝසන් හා ආදිල් රෂීඩ් අතරේ කඩුළු 2 බැගින් බිඳී ගියා. ඒ සමගම සුපිරි 8 වටේ දෙවන කාණ්ඩයෙන් පෙරමුණ ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.